ඒක සරයි. හලෝ. හායි ගේ. Hi lamai, welcome to my YouTube channel. ඉතින් අද යන්න හදන්නේ වැඩ වගේක් තියනවා කරගන්න ටවුන් එකට. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක ගියා නම් හොඳයි කියලා. එහෙනම් යමුද අපිත් එක්ක පුංචි රස්තියාදුවක් ගහලා එන්න. ඉස්සෙල්ලාම අපි දෙන්න ගියේ බියුටි ක්ලිනික් එකට ෆේෂියල් ට්‍රීට්මන්ට් එකකට පේමන්ට් එකක් දාන්න. අවුරුදුත් එනවනේ ළමයි. අවුරුද්ද අලුත් වෙනකොට අපිත් අලුත් වෙලා ලස්සනට ඉන්න ඕනේනේ. ඉතින් මේ තමයි බියුටි ක්ලිනික් එක. එතන හරි ලස්සනයි නේද? ඉතින් පේමන්ට් එකක් දාලා ඉවර වෙලා මම පයින් යන්නේ යාඩියා එකට. අපේ බයික් එකේ බැටරි බහැලා ස්පීඩ් කරලා යන්න බෑ. ඉතින් ඒ නිසා අයියා මාව සැලුන් එකට දාලා අයියාගේ හිත වෙන බයික් එක ටිකක් charge කරගන්න යාඩියා එකට. ඉතින් ඊට පස්සේ සැලුන් එකේ ඉඳන් යාඩියා එකට මට සිද්ධ වුණා පයින් යන්න. ඔන්න දැන් තමයි තියෙන අමාරුම වැඩේට යන්න හදන්නේ. ඉතින් අපි දැන් මේ ඇවිත් ඉන්නේ හලාවත තියෙන මොලි ෆැෂන් සර්කල් එකට. ඉතින් තියෙන බඩු වගේක් ගන්න එතනිනුත්. අපි බලමු මොනවද ගත්තේ කියලා. අරක ටිකක් බලන්න. අරක චුට්ටක් බලන්න. අපි තෝරන ගමන් කතා කරමු ළමයි. ඉතින් අද නම් මොලි එකේ ලොකු වෙලාවක් අපිට කැරකෙන්න හම්බුන්නේ නැහැ. හැබැයි ලස්සන අඳුන් කලෙක්ෂන් එකක් තිබ්බා ළමයි. සාමාන්‍යයෙන් අපි නිතරම වගේ යන තැනක්. හැමදේම එකම වහලක් යටින් තෝරගන්න කැමති කෙනෙක් නම් ඔයාට අවශ්‍ය කරන හැමදේම වගේ එතනින් තෝරගන්න පුළුවන්. කොස්මෙටික්ස්, ඇඳුම්, ජුවලරීස් හැමදේම. එතනින් පස්සේ අපි ගිය හලාවත CIB එකට. අපි දැන් මේ හොයන්නේ මගේ ඇඳට ලස්සන බෙඩ් ෂීට් එකක්. ටිකක් කියුට් වගේ එකක් තියෙනවා. ඒකේ ලස්සන බෙඩ් ෂීට් කලෙක්ෂන් එකක් තිබ්බා ළමයි. ගන්න මොකද්ද කියලා හිතා ගන්න බෑ. ඔක්කොම ලස්සනයි. ඕපන් කරපු දා ඉඳන් මොලි එකටම දුවන හින්දා අද වෙනසකටත් එක්ක ආපහු අපි ආවේ CIB එකට මගේ කාමරය ලස්සන කරන්න අවශ්‍ය දේවල් තෝරගන්න. ඉතින් CIB එක කියන්නේ අපි දන්න කාලේ ඉඳන්ම හලාවත තියෙන ගොඩක් හොඳම ෂොප් එකක්. ඉතින් අපි බලමු CIB එකෙන් මගේ කාමරය ලස්සන කරන්න මොනවද අපි ගත්තේ කියලා. තව චූටි අයිටම්ස් ටිකක් ගත්තා. ඒත් මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා නිව් ඉයර් රූම් එක වීඩියෝ එකේදී මම ඔයාලට ඒ ටික පෙන්නන්නම්. ඉතින් ඒ වැඩේත් ඉවර කරලා අපි ගියා කීල්ස් එකට. ඉතින් ඊළඟට අපි දෙන්න ගියේ අපි දෙන්නගේ ජීවිතේ ලස්සනම මතක ගොඩාක් පිරුණු හරිම ලස්සන තැනකට. හායි ළමයි කොහමද? ඔන්න අපි ගොඩාක් කාලෙකින් අද හලාවත බීච් එකට ආවා. ඉස්සර නම් තිස්සම අපි ඉන්නේ වැඩි හරියක් හලාවත බීච් එකේ. මොකද හොරෙන් හම්බුන කාලේ අයියා
මාව හම්බෙන්න තිස්සම එන්නම හලාවත බීච් එකට. ඉතින් ඉස්සර වැඩි හරියක් අපි ඉන්නේ බීච් එකේ. ඒ වුණාට ගෙදරින් පර්මිෂන් හම්බුණත් හරි අපිට සෑහෙන කාලෙකින් බීච් එකට මෙහෙම නිදහසේ එන්න බැරි වුණා. ඉතින් අද අපි shopping කරලා ආව බීච් එකට. Hi ගේ. Hi. බොරු කියන එක සාත්‍තර අහන්න. ඇත්ත නැත නෑනේ සාත්‍තර කියන්නේ. අද සීතු සුලඟ මදහසනගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම්. ඉතින් කන ගමන් අපි ටිකක් කතා කරමු. කතා කරමු කිව්වට පොඩි මතක් කිරීමක් තමයි කරන්න ඕනේ. මේ මාව subscribe කරලා තියෙන නැති හැමෝටම ගොඩක් thank you කියන්න ඕනේ. අනිත් එක තමයි මාව subscribe කරලා නැති අය මාව subscribe කරලා මගේ YouTube පවුලට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. තව හැමෝම වීඩියෝ එක අන්තිමට like එකක් comment එකක් දාගෙන යන්න. ඒ රහයිද? තියද්ද? ඒක රහයි ගන්න පුරමාණන් ඇද මොනවාටද කියලා. අතර මේ රහයි. මේක බියර් රහයි. බියර් රහයි? වැනිලා එක රහයි චොක්ලට් එක නිකන් සැරක් වගේ තියෙනවා. ඒක සැරයි හලෝ. හරි. කකා බිබී ඉන්න අතර ඉතින් අපිට අලුත් යාළුවෝ ටිකත් හම්බුණා. ඉතින් අන්න ඔය විදිහට තමයි අපි දෙන්නගේ ලස්සන රස්තියාදුව එදා ඉවර වුණේ. ඉතින් අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක ඇඳලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයමත් ඉක්මනින් හම්බෙනකන් එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්න ඕනේ.